ඔන්න guys ඉතින් අද අරන් ආවා ඔයා නිදාගෙන හිටියත් සල්ලි හොයන්න පුළුවන් සුපිරි ඇප් එකක් ගැන. Oh my god! Wow! ඉතින් මේ ඇප් එකේ නම තමයි CryptoTab කියලා කියන්නේ. ඉතින් CryptoTab ගැන හැම විස්තරයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මම කිව්වා වගේ ඔයාලට නිදාගෙන හිටියත් ඔයාලට මේ ඇප් එකෙන් සල්ලි හොයන්න පුළුවන්. Nice. ඉතින් අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි වීඩියෝ එකට ගිහිල්ලා හැම දෙයක්ම කතා කරමු. ඉතින් යන්න කලින් කියන්න ඕනේ අද මම ඔයාලට මේ ඇප් එකෙන් withdrawal එකකුත් දාලා පෙන්නනවා. ඒ වගේම මේක කොහොමද wallet එකක් හදාගන්නේ, account හදාගන්නේ කියන හැම දෙයක්ම A to Z ඔයාලට කියලා දෙනවා. ඒ හින්දා ඔයාලට වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට වීඩියෝ එක තප්පරයක්වත් මිස් කරගන්න දෝ බැලුවොත් එහෙම ඔයාලට හැම දෙයක්ම මේ CryptoTab එකේ හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු කොහොමද CryptoTab එකක් හදාගන්නේ, කොහොමද CryptoTab එකට withdrawal ගන්නේ. ඒ හැම දෙයක්ම අද කතා කරමු. ඉතින් අපි යම් වීඩියෝ එකට. guys මම ඔයාලට මුලදී වීඩියෝ එකේ මුලදී කිව්වා මේක ඇප් එකේ නම CT Pool කියලා. ඉතින් ඔයාලා description එකේ link එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ CT Pool app එක download කරගන්න. ඉතින් CT Pool app එක මෙතන මම ඔයාලට බලා ගන්න පුළුවන් කියන්නේ CT කියන්නේ CryptoTab ලගේ මේ pool කියන එක මේ තියෙන්නේ. ඒක CryptoTab ලගේ තව ගොඩක් ඒවා තියෙනවා. මම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා light එක. ඒ වගේම තියෙනවා ඊට අමතරව CryptoTab Pro ඒ වගේ set එකක් තියෙනවා. ඉතින් මේවා අපේ app එක ඇතුළේ ගිහලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට උතනින් ඩවුන්ලෝඩ් වෙන්නේ CryptoTab Pool කියන එක. ඉතින් ලයිට් කියන එකේ link එක මම දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ලයිට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ලයිට් එක ගැන මම වීඩියෝ ඉස්සරහදී කියන්නම් වෙනස් මොකක්ද කියලා දෙකේ. දැන් CT Pool එක මම ඕපන් කරගන්නවා මේ විදිහට. ඉතින් CryptoTab Pool කියන එක මේ විතර කාලයක් නැහැ. CryptoTab ලයිට් එක තමයි ඉස්සල්ලාම ආවේ. ඊට පස්සේ ටික කාලයක් යනකොට තමයි මේ CryptoTab Pool එක මේගොල්ලෝ විසින් දාන්න එළියට. ඒක CryptoTab Pool එක CryptoTab ලයිට් එකට වඩා හොඳයි. දැන් ඔයාලා මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා sign in with Google කියලා එකක්. ඒක මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙන්නේ. මෙතන තියෙනවා යාට sign in with Google කියලා. ඒක මේක උඩ ඔබන්න. ඒක උඩ ඔබවට පස්සේ ඔයාලගේ account set එක එනවා මෙතන. ඒක account එක ඔයා select කරගන්න ඕන. ඔයා කැමති account select කරගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන මගේ වෙන account එකකින් log කරලා පෙන්නන්න බෑ මට ඔයගොල්ලන්ට. මොකද වෙන account එකකින් log වුණාට පස්සේ මේ activate කරන්න බෑ මේක. app එක activate කරන්න බෑ. මම දැන් දැනට පාවිච්චි කරන account එකේ මම ඔයාලට log කරලා පෙන්නන්නම්. මම මේ තියෙන මම දැන් log වුණේ login වෙන්නේ මම දැනට පාවිච්චි කරන account එක. ඒක ඔයාලට login වෙද්දි මේ විදිහටම බලා ගන්න පුළුවන් ඉන්නේ. login වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහටම කියනවා. මෙන්න මේ විදිහට එකක්. ඒ කියන්නේ මේක ඔයාලට කැමති නම් next කරන්න පුළුවන්. නැත්නම් skip කරලා දාන්න පුළුවන්. මේගොල්ලෝ කියනවා මේකේ scene එක. දැන් ඔයාලට මෙතන බලුවොත් this is your overall mining speed එක. mining වෙන speed එක තියෙන්නේ. ඊළඟට ගියාම මෙතන තියෙනවා ඔයාගේ wallet එක එහෙම නැත්නම් ඔයාගේ balance එක තියෙනවා. ඊට පස්සේ ඉතින් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ wallet එක withdrawal කරන්න එහෙම තියෙන වෙන්නේ මෙතනින්. ඊට පස්සේ මෙතන තියෙනවා currency එක change කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන add pool mine එක මේවා add කරන්න තියෙනවා. ඒ වගේ මම දැන් කියන්නම් ඔයාලට. ඊට පස්සේ finish කරන්න පුළුවන් මේක. ඉතින් ඕක කැමතිනම් finish බලන්න පුළුවන්. නැත්නම් කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. මට මේ විදියක් ආවා try pool mine for free කියලා. ඒකට මෙතන ඔයාලට තේ මේක මෙන්න මෙතන තියෙන gift is pool mine එක මෙන්න මේ විදිහට 1000කට activate වෙනවා මේක. ඔයාලට පුළුවන් මේක මෙන්න මෙතන activate කියන එක ඔබලා activate කරගන්න. එතකොට ඔයාලට මෙන්න මෙතන මේ HS එක 1000කට යනවා. ඔය ගානට තමයි යන්නේ. එතකොට ඒ 1000ට පිරෙන්න මෙන්න මේකේ balance එක එකතු වෙනවා. දැන් ඔයාලට මේක ගැන වැඩි අදහසක් නැති වෙයි මොකද්ද තේරුම කියලා ඔයාලා ටික දවසක් වෙලා යනකොට තේරෙනවා. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ දැන් මෙතන deactivate වෙලා තියෙන මේ කොළ පාට එක activate කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඔයාලා ගිහුවම මේක deactivate වෙලා තියෙන්නේ. මට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මොකද මගේ අලුත් account එකකින් නැත්නම් වෙන account එකකින් එකම device එකකින් වෙන account එකකින් log වුණාට පස්සේ මේක activate කරන්න මුදලක් ආය කරනවා. එකම device එකකින් account එකකින් log වෙන්න බෑ. ඒකයි case එක. හරිද? එතකොට මම ඒකයි දැන් මේ account එකෙම log වුණේ. එතකොට ඔයාලට log වුණාට පස්සේ මෙතන activate කරන්න තියෙන්නේ activate කියන එක දුන්නාට පස්සේ මේක මේ වෙනම site එකක කියන්නේ වෙනම interface එකක් තියෙන තැනකට වැටෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන මම ඔයාලට පෙන්නන්නම්කෝ මේ තියෙන මෙන්න මේ වගේ තැනක්. ඒකෝර මෙන්න මේ වගේ ඔයාලට මේ subscribe කරන්න තියෙනවා. නැත්නම් මෙතන උඩින් activate කියලා එකක් තව තියෙනවා. ඒක activate කෙනෙකුට click කරපුවාම මේක activate වෙනවා. ඒ විදිහට තමයි ඔයාලට මේක activate කරන්න තියෙන්නේ. ඒ විදිහට activate කරපුවම මෙන්න මේ විදිහට එකක් තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඔයාව activate කරපු ගමන් ඔයාව වැටිලා තියෙන්නේ BTC කියලා එකට. ඒ කියන්නේ Bitcoin. මෙන්න මෙතන BTC Bitcoin කියලා තියෙන
Bitcoin වලින් තමයි අතට ඔයාගේ බැලන්ස් එක පෙන්වන්නේ. Bitcoin වලින් පෙන්නනවට වැඩිය ඔයාලට පුළුවන් USD වලින් පෙන්නන විදියට ගන්න. ඒ කියන්නේ USDT වලින්. ඒක ඔයාලට මේක බැලන්ස් එක හරියට ඔයාලට බැලන්ස් කරගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් USD වලට Bitcoin වල තියෙන කරන්සි මේක වැඩි හින්දා ඔයාලට මේක එකතු වෙන ගාන අඩුවෙන් තමයි එකතු වෙන්නේ. හැබැයි ගානේ මුදලේ එකම ගාන යන්නේ. Bitcoin එක කියන්නේ සෑහෙන ලොකු ගානක් කියලා ඔයගොල්ලෝ දන්නවා කියනවා. ඒ හින්දා මම කිව්වේ දැන් මෙතන එතකොට USD වලට මාර්ක් කරගත්තාම ඔයාලට අපි සාමාන්‍යයෙන් දන්න එක තමයි ඩොලර් කියලා කියන්නේ. ඒක ඩොලර්ස් ටික ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මේකට දාගත්තා. දැන් මේක දාගත්තට පස්සේ ආයෙ වෙන එකකට මාරු කරන්න බෑ පැය 24ක් යනකම්. ඒකත් කියන්න ඕනේ. එතකොට මේජර් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මේක යන HS ගන්න තියෙන්නේ. මේක වැඩි කරගත්තොත් මෙතනින් එකතු වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මෙතනින් එකතු වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් HS කියන එක වැඩි කරගන්න පුළුවන් වුණාට මෙන්න මේ AdPool miner කියන එකට ඇවිල්ලා. මේ AdPool miner කියන එකට ආවට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මේ වගේ එකක් payment method එක ක්ලික් කරන්න තියෙනවා crypto වල නැත්නම් Google Play දිගිලා. Google Pay payment එකක් දැම්මොත් එimhe මෙතන speed එක තියෙනවා. ඔයාලා පේනවා speed එක වැඩි කරගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ මෙන්න මෙතන වැඩි වෙනවා ගන්න පේනවා speed එකේ. උඩරිම වැඩි කරගන්න පුළුවන් 800ක්. අඩුම එක තියෙන්නේ 15යි. ඒක 15 මෙතන තියෙන්නේ රුපියල් 3675කට. ඒකත් ඇවිල්ලා මාස 6කට. මාස 12කට ඇක්ටිව් කරනවා නම් 5000ක් ගන්නවා. මාස 3කට ඇක්ටිව් කරනවා නම් 2050ක් ගන්නවා. ඒක අඩුම එක මේ තියෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ hash rate එකේ hash rate එක 15ක් නම් ඒකේ අඩුම එක ඒ කියන්නේ මාස 3 hash rate එක අඩුම එක minimum එකේ 15 මාස 3කට ගන්නවා නම් රුපියල් 2050ක් වෙනවා. ඊට වැඩිම ඒ කියන්නේ 800ක් මාස 3කට ගන්නවා නම් 1,90,000ක් යනවා. මාස 6කට ගන්නවා නම් 1,96,000ක් වෙනවා. මාස 12කට ගන්නවා නම් 2,83,125ක් වෙනවා. ඉතින් ඒව ගන්න එක බොරු වැඩක්. ඉතින් මම මේක රෙකමන්ඩ් කරන්න වැඩක් නැහැ අරගෙන ඔයාලට ජොබ් එකක් කරනවා නම් මේක නිකන් ඕන් කරලා තියන්න පුළුවන්. එතකොට නිකම්ම සල්ලි ටික එකතු වෙනවා ඔයාලට. යම්සි ගම් මුදලක් මේ තේන්න ඔයාලට පේන්නේ නැති මෙතන එකතු වෙනවා. ඊළඟ අතර තියෙනවා බෝනස් බැලන්ස් එක. බෝනස් බැලන්ස් එක නම් ඔයාලට එකතු වෙන්නේ මෙන්න මෙතන ඔයා එක කටේ ෂෙයා කරපුවාම මේක. ඒක තමයි බෝනස් බැලන්ස් එකතු වෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්න මෙතන withdrawal දාන විදිය. withdrawal දාන්න තියෙන මෙන්න මෙතන දාවට පස්සේ ඒ කියන්නේ මෙතන තියෙන wallet icon එක මේකට ආවට පස්සේ ඔයාගේ balance එක පෙන්නනවා. ඒ වගේම total earning එක. ඒ කියන්නේ ඔයා app එක දාගෙන activate කරපු දවසේ ඉඳන් එකතුලා තියෙන ප්‍රමාණය පෙන්නනවා. ඊළඟට ඔයාලට මේකේ withdrawal එක දාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ withdrawal එක දාදී NC wallet එකේ account එකක් හදන්න. NC wallet එකේ account එකක් හදන්න තියෙනවා ඔයාලට යන්න ඔයා Play Store එකට. Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා search කරන්න ඕනේ ඔයා NC wallet කියලා. ඉතින් NC wallet කියලා ඔයා search කරගන්න ඕනේ. NC wallet කියලා search කරගත්ත පස්සේ මෙන්න මෙතන බලන්න පුළුවන් NC wallet crypto withdrawal fees කියලා එකක් තියෙනවා. මේක install කරලා open කරගන්න. open කරගත්තට පස්සේ ඔයා login එකදී අනිවාර්යෙන් මතක තියාගන්න මේ CD pool app එකට login වෙන account එක තියෙනව නේද? අන්නේ account එකෙන් NC wallet එකට log වෙන්න. මම NC wallet එක මගේ පෙන්නන්නම්. මෙතන තියෙනවා මගේ NC wallet එක මම install කරලා log වෙලා තියෙන්නේ. NC wallet එකට log වෙනකොට ඔයාලට password එකක් එහෙම දාන්න කියනවා. ඒකට password එකක් ඔයාලට මතක හිටින password එකක් දාගන්න. හරිද? password එක දාලා කොහේ හරි ලියාගෙන හරි තියාගන්න. මොකද අදිසි password එක මතක් වුණොත් එහෙම මල මගුලක් වෙන්නේ. ඒකට මම මෙතන password එක දාලා දිනවා. password එක මෙතන ගහ ගන්නවා. password එක දාලා මෙන්න මේ විදිහට ආවට පස්සේ මගේ total balance එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ total balance එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ 0.0.1ක් තියෙනවා. මෙන්න total balance එක. ඒකට මගේ history එක පෙන්නන්නම් ඔයාලට. මෙතන hash coin තියෙනවා. ඊළඟට USD වලින් ගත්ත withdrawal දෙකක් තියෙනවා. ඒකට මම දැන් withdrawal එකක් දාලා පෙන්නන්නම් ඔයාලට මෙතනදිම live. ඒ කියන්නේ දැන් withdrawal එකක් දාන්න මම ඔයාලට වෙලාවත් ඔක්කොම පෙන්නන්නම්. දැන් හරියටම වෙලාව ගත්තොත් එහෙම වෙලාව 18:39යි. ඒ කියන්නේ 6:39යි. 6:39යි. Wednesday 4. sorry ඒ එලාම් එක sorry ඒ එලාම් එක sorry වෙන්න ඕනේ. ඒ එලාම් එක අද ඇවිල්ලා ජූන් 10. 10. ඒකට 10 වෙනිදා ඔන්න withdrawal එක දාන්න යන්නේ මම. withdrawal එක දාලා වෙලාව පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දැන් එනවා crypto tab එකට. crypto tab එකට ඇවිල්ලා දැන් ඔයාලට මම කියවනේ මම withdrawal එක දාන්න කලින් මේ NC wallet එක connect කරගන්න ඔයාලට හරිම සරල දෙයක් කරන්න මම කියවනේ CD pool app එකට නැත්නම් crypto tab pool එකට login වෙන account එකේම NC wallet එකට login වෙන්න. login වුණාට පස්සේ දැන් ඔයා මෙතන withdrawal එක දාන්න තියෙනවනේ එතන. මෙන්න මෙතන withdrawal දාන්න තියෙන තැන ඔයා මේ තියෙන්නේ ඔයාට තියෙන්නේ මෙතන NC wallet connect කියලා. ඒක NC wallet එක connect එක දුන්නාට පස්සේ මේ search NC wallet කියලා එකක් තියෙයි. එතකොට ඒක උඩ click කරන්න. එතකොට automatically search කියලා NC wallet එකක් වාගේ තියෙනවාද කියලා automaticallyම මේ NC wallet එක මෙතනට connect වෙනවා.
තව දෙයක් මට ඔයාලට කියන්න මතක් වුණා මේ දේ කියන්නේ කරන්න දැන් මුලින්ම කරන්න ඕනේ ඇප් එකට ආපු ගමන්ම මට දෙයක් කියනවා ඒක අමතක් වුණා මට මුලදී කියන්නේ ඒක දැන් කියන්නේ ඇප් එකට ආපු ගමන්ම මේ ඔයාලට බලන්න පුළුවන් මේ wallet කියන එකට ආවට පස්සේ යට තියෙනවා මේ wallet එක හරි මෙන්න මෙතන තියෙන මෙන්න මේ coin මේකට හරි ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ගොඩක් වෙලාවට දෙන්න wallet එකේ මෙන්න මෙතනදී දෙන්නේ යටම තියෙනවා මේ වෙරිෆයි කරන්න හරිද කන්ෆර්මේෂන් එකක් ගන්න ඒ කියන්නේ account එකේ confirmation එක ගන්න හරි දැන් confirm කියන එකට ක්ලික් කරන එක තියෙනවා පොඩි මේකක් ඒක පෙන්වන්න අමතක් වුණා මට ඒක පෙන්වන්න දෙයක් නැහැ මොකද account එකකින් log වෙන්න බැරි හින්දා ඒක මම මේක confirm කරලා තියෙනවා එතකොට ඔයාලට තියෙන confirm කියන එක දෙන්න දුන්නාට පස්සේ ඔයාගේ මේ account එකේ තියෙන්නේ Gmail account එක එතකොට Gmail එකට ගිහිල්ලා මේ account එක log කරලා refresh කරන්න එකපාරක් දෙපාරක් refresh කරන්න එතකොට මේ crypto tab එකේ team එකේ message එකක් ඒ verify කරන්න කියලා ඊට පස්සේ message එක ඇතුළට ගිහිල්ලා ඒක verify කරගන්න ඉතින් කරන්න අනිවාර්යෙන්ම ඊට පස්සේ දැන් withdrawal එක ගන්න ඉතින් මම ඔයාලට දෙන්නම් මගේ තියෙනවා මෙන්න මේ වගේ එකක් withdrawal දාගන්න පුළුවන් මට මම දැන් මෙතන min withdrawal එක සහ max withdrawal එක බලනවා මට max withdrawal එක මේ වගේ withdrawal එකක් දාන්න පුළුවන් මම මේ max එකම දාගන්නම් මම මෙතන max එකම දාන්නම් ඒක මේ තියෙන මම අර කලින් දාපු history එක මම ඔයාලට NC wallet එකේ වෙන්නව NC wallet එකේ වෙන්නව නේද මම තුනක් තිබ්බා ඒකට ඒ history එක තමයි අර තිබ්බේ ඒක මම ඔයාලට දැන් පෙන්නන්න මෙතන withdrawal එක දාලා මෙතන මම max එක දාලා මගේ account එක select කරලා තියෙන මෙතන withdrawal එක මම මෙන්න මේ විදිහට දානවා. ඒක සම්පූර්ණ withdrawal එක ගියා. මේක processing වෙනවා. බලමු දැන් වෙලාව හරියට මම ඔයාලට පෙන්නන්න වෙලාව 6:42යි ඔන්න 10 6:42කට දැම්මේ මම 6:42කට දැම්මේ දැන් මම මේක refresh කරනවා බලන්න මේක complete වෙලාද කියලා බලන්න complete වෙලා තියෙන්න ඕනේ දැන් complete වෙලා තියෙන්නේ මම දැන් ඔයාලට NC wallet එකට ගිහලා පෙන්නන්නම් NC wallet එකට මෙන්න ඇවිල්ලා තියෙනවා මගේ withdraw කරපු එක wallet එක පෙන්නන්නම් මෙන්න දෙකක් වෙලා තියෙනවා පේනවා 50ක් වෙලා තියෙනවා දැන් ඔයාලට පේන ඇති මේකෙන් withdraw ගන්න පුළුවන් මේක බොරුවක් නෙවෙයි කියන එක හරිද guys එතකොට දැන් මම ඔයාලට කිව්වේ ඔය CD pool එකේ ඒකට CD lite එකක් ගන්න පුළුවන් crypto tab lite එකේ හැබැයි වෙන්නේ browser එකක් යන්නේ crypto tab browser lite කියලා තමයි කියන්නේ මේකට ඒක browser එකක් යන්නේ browser එකක් කියන ඔයාලා දන්නවනේ කියන්නේ Chrome browser තියෙන අත Chrome Google වගේ ඒ වගේ browser එකක් තමයි මේකත් ඒක ඕන වැඩක් කරගන්න පුළුවන් වඩ මේකෙන් එතකොට මේකට එද්දිත් අර විදිහම login වෙන්න තමයි තියෙන්නේ සරලව දෙකම එකම account වලින් log වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ මම එකම account එකේ log කරලා ඉන්නේ මම දැන් ඔයාලට වෙනන්න මේකට ඇවිල්ලා මේකට ආවට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මම දැන් dashboard එකට එන්න dashboard එකට ආවට පස්සේ අර මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් මෙතන නම් මගේ deactivate වෙලා තියෙන්නේ මම දැන් ඔයාලට මේක activate කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ මේක activate කරලා පස්සේ tag කිහිපයකින් ආ deactivate වෙනවා. ඒක deactivate වෙනවා. ඒකට ආවා ඇවිල්ලා activate කරන්න ඕනේ. මම මෙතන activate කියන එක මෙන්න මේ විදිහට බලන්නම්. activate කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙනවා activate cloud boost with 200 Hz ඒ විදිහට එකක් තියෙනවා. ඒකට මෙතන activate වෙන්න මේක දුන්නාට පස්සේ verify confirmation එකක් දෙනවා. ඒකට මේක අදාළ තැනට දාලා මෙන්න මෙතන තියෙන්නේ. මෙතන දාලා verify කරන්න පුළුවන්. හරිද? ඒතකොට මේක verify වුණාට පස්සේ ඔන්න ඔය විදිහට මේක යනවා. ඒක මේකෙත් පුළුවන් අර විදිහෙම මේ cloud boost add කරන්න. boost මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන 1x කියලා තියෙන. ඒකට මේ වගේ boost activate කරන්න පුළුවන් වෙන්නේ. අරකේ අර වගේ මේ එකක් නෙමෙයි අර mining එකක් නෙමෙයි දාන්න තියෙන්නේ. මේක boost activate කරන්න තියෙනවා. ඒක boost එකම මේකෙන් activate කරන්න ඕනේ. ඒ කියන්නේ මේක x වෙනවා. ඒ කියන්නේ මේක වැඩි වෙනවා. 15 ගුණින් වැඩි වෙන්න පුළුවන්. ඒක 315 කරන්න පුළුවන්. 15 වැඩි කරන්න පුළුවන්. ඒතර මේක ගානත් අඩුයි 1300ක් වගේ ප්‍රමාණයක් තමයි යන්නේ මේ 12 month එක 3775 කරලා අරකට වඩා ගොඩක් අඩුයි මේකේ සාපේක්ෂව ගත්තාම ඒ වගේ ගානකට ආට මේක ගන්න පුළුවන් හරි දැන් අපි මේකෙන් බෑක් වෙමු මේකෙත් අර විදිහම තමයි මේකෙත් අර විදිහම මම withdraw දාන්න තියෙන්නේ දැන් මගේ නම් මේකේ මම හිතන්නේ තියෙන්නේ bitcoin වල බලමු bitcoin මගේ 3.0.0.0.0.0.3ක් ඉතින් මේවත් withdraw කරන්න තියෙන අර විදිහටම තමයි ඉතින් මේවත් withdraw කරන්න තියෙන අර විදිහටම තමයි. ඉතින් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ මෙතන. ඉතින් ඔයාලට පුළුවන් මේකත් activate කරලාද මේ දෙකම activate කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ දෙකෙන්ම ගන්න profit එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි CD pool නැත්නම් crypto tab pool ඔයාලට use කරන්න තියෙන්නේ. ඉතින් නිදාගෙන හිටියත් ඔයාලට මුදල් earn කරන්න පුළුවන් CD pool වලින්. ඉතින් CD pool එකේ තව product තියෙනවා කිව්වා මම ඔයාලට ඒවා පෙන්නන්නම් දැන් CD pool එකට මම එනවා ආයේ. දැන් crypto tab ලගේ ආවට පස්සේ මෙන්න මෙතන මෙන්න මේකට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් crypto tab ලගේ products ටික. පළවෙනියටම තියෙනවා crypto tab browser lite එක. මම ඔයාලට කිව්වේ lite එක තමයි මුලදීම එන්නේ.
ඊට පස්සේ CryptoTab Browser Pro එක එනවා. CryptoTab Browser එන්නේ ඉස්සල්ලාම. ඒ කියන්නේ CryptoTab app එකක් එන්නේ නැහැ. Browser එකක් තමයි මේගොල්ලෝ හදන්නේ ඉස්සල්ලාම. CryptoTab Browser එක. ඊට පස්සේ CryptoTab Browser Pro එක තියෙනවා. එනවා. ඒ කියන්නේ Pro එක ගත්තොත් එහෙම ඒ කියන්නේ Pro එකේදී ඔයාලට කරන්න තියෙන්නේ app එක නිකන් download කරගන්න පුළුවන්. app එක නිකන් download කරගත්තට මේ ඇතුළට ගියාට පස්සේ app එක ඇතුළට අපි යනවානේ. app එක ඇතුළට ගියාට පස්සේ මේක activate කරන්න තියෙන අර විදිහම තමයි activate කරන්න තියෙන්නේ. ඒක activate කරන්න යනකොට ඔයාලට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ඔයාලට activate කරන්න මුදලක් ගෙවන්න වෙනවා. එතකොට Pro එකේ ඔයාලට unlock කරගන්න තියෙන්නේ මේ විදිහට. හැබැයි ඊට පස්සේ එනවා. ඒකට පස්සේ CryptoTab Browser Max එක එනවා. Max එක කියන්නේ Pro එකට වඩා සුපිරි මේකක් තමයි Max කියන්නේ. Max එක ගත්තොත් නම් ඔයාලට හෙන ලොකු මුදලක් උපයන්න පුළුවන් Max එකේ. Max එකේ තර විදියම තමයි අතුරට ගිහලා ඔයාලට download කරන මේ වෙනම buy කරන්න ඕනේ. ඊට පස්සේ තමයි එන්නේ NC wallet එක. මේගොල්ලන්ගේ wallet එක හදන්න ඊට පස්සේ මේගොල්ලෝ හදනවා CD farm කියලා එකක්. CD farm කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. තියෙනවා මේගොල්ලන්ගේ ඔයගොල්ලෝ මේගොල්ලන්ගේ කම්පැනි මේකට ගියොත් එහෙම Play Store එකත් ගිහලා බැලුවොත් එහෙම CD farm එක තියෙනවා. CD farm එකත් ඔයාලට download කරලා මේව කරන්න පුළුවන්. මම ඔයාලට කියන්න අමතක් වුණා CD farm එක තියෙනවා. CD farm එකත් මේ වගේම තමයි. CD farm එකත් ඔයාලට කැමති නම් download කරන්න පුළුවන්. CD farm Pro එක නම් බෑ. CD farm Pro එක බෑ. CD farm Pro එකක් තියෙනවා. CD farm Pro එක හැබැයි අපිට ගන්න අර විදිහම තමයි සල්ලි ගන්න ඕන. ඊළඟට තියෙනවා CT VPN එක. CryptoTab VPN එකක් මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. අවසාන වශයෙන් Crypto Tax කියලා එකක් මේගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඉතින් ওই ටික තමයි CryptoTab ලගේ ප්‍රොඩක්ට් විදියට ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ප්‍රොඩක්ට් එකක් කිව්වා ඔයාලට පුළුවන් මේවා try කරලා බලන්න කැමති නම් සල්ලි දීලා ගන්නත් පුළුවන්. ඉතින් මගේ USD දැන් සෑහෙන අඩු වෙලා තියෙනවා. මගේ USD මම withdraw කරගත්ත ඉඳලා එතකොට අපිට withdraw කරන්න ආයේ නැහැ සල්ලි මං ගාව. ඉතින් ඔය විදිහට withdraw කරලා ඔයාලට NC wallet එකේ දාලා තියාගන්න පුළුවන්. ඉතින් මම ළඟදීම වීඩියෝ කරන් යනවා ඒ NC wallet එකෙන් කොහොමද බැංක් එකට withdrawal එකක් දාගන්නේ කියලා. හරි නම් බැංක් එකට withdrawal එකක් දාන්න කොහොමද කියලා මම ඔයාලට කරන් යනවා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහදී අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් හරි දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න කියලා කියනවා. මේ වගේ මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට සමු ගන්න. ඔයාලට සුබ දවසක්.